කුළුබඩු හෙවත් අපනයන කෘෂි භෝග ඉලක්ක කරගනිමින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන පොකුරු ගම්මාන වැඩසටහනේ සමාරම්භය කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ලේදී ආරම්භ වුණා. අපනයන කෘෂි මහිම ජාතික වැඩසටහනට සමගාමීව පොකුරු ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මෙහිදී අපනයන කෘෂි භෝග විදේශ වෙළඳපොළ අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් සැකසීම හා එහි ගුණාත්මක තත්ත්වය උසස් අයුරින් පවත්වා ගැනීම කෙරෙහි මෙන්ම එම ප්‍රදේශයට ආවේනික අයුරින් කුළුබඩු සකස් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරයි. කුළුබඩු කර්මාන්තයේ නියැලෙන වගාකරුවන්, නිෂ්පාදකයන්, අපනයනකරුවන් ආදී පාර්ශවකරුවන් ඒකරාශී කොට සාමූහික කණ්ඩායම් ලෙස ගොඩනැංවීම මෙහි තවත් අරමුණක්. ශ්‍රී ලාංකීය කුළුබඩු නිෂ්පාදනවල අනන්‍යතාවය විදේශ වෙළඳපොලේ තහවුරු කර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා. 2026 වසර තුල දිවයින පුරා පොකුරු ගම්මාන 200ක් ආරම්භ කිරීමට නියමිත අතර 2030 වන විට එය ගම්මාන 500ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂිතයි. 2030 වන විට කුළුබඩු අපනයනයෙන් ඩොලර් මිලියන 455ක ඉලක්කයක් සපුරා ගැනීම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අරමුණ වී තිබෙනවා. මෙම පොකුරු ගම්මාන වැඩසටහන යටතේ තෝරාගත් ගම්මානවල අපනයන කෘෂි නිෂ්පාදන සමිති පිහිටුවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරනු ලැබේ. එසේම නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සහ මූලික වගා තාක්ෂණය වගාකරුවන් වෙත ලබා දීම පළමු වසර දෙක තුලදී සිදු කෙරෙනවා. ඉන් අනතුරුව ගුණාත්මක භාවය ඉහළ නැංවීමටත් සහතික කරන හා අගය එකතු කළ නිෂ්පාදන කරා යොමු වීමටත් අවස්ථාව සැලසෙනවා. විදේශ වෙළඳපොළ සම්බන්ධීකරණය කිරීම ඉන් අනතුරුව සිදු කරනු ලබනවා. අවබෝධයක් තියෙන්න ඕන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩ කරන්නේත් අත්‍යවශ්‍ය නිලධාරීන්ගේ අඩුවක් තාම තියාගෙන ඉතින් කොහොම හරි අපි ගොවි මහතුරුත් කාර්යක්ෂමව සම්බන්ධ කරගන්න ඕන අපේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහත්මීනුත් සම්බන්ධ කරගෙන අපිත් සම්බන්ධ වෙලා අපේ නිලධාරී මහත්මීන් සහ ගොවි ජනතාවත් හොඳින් සක්‍රියව මේ වැඩේට කැප වුණොත් අපිට පුළුවන් මේ රුපියල් මිලියන 1200න් ප්‍රයෝජනයක් ගන්න. මේ අවුරුද්ද සඳහා. මේ අවුරුද්දට පමණක්.